බරණැස ඉසිපතනයේදී බඹයක් පමණ ශරීරයේ තිබෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් යුක්ත අපි බුදු සමිඳුන් මේ මුව මඩලින් වචනයක් කියනකොට දසදහසක් ලෝක ධාතු සෙලවිලා යනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය දෙස බලන්න. ඇත්තක ආනුභාවය බලන්න. සත්‍ය ආනුභාවය දෙස බලන්න. මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ නිතර සජ්ජායනා කරන්න පින්වතුනි. සෑයක් ළඟ බෝධියක් ළඟ ගයක් පාසා සජ්ජායනා කරන්න. මේ හඬ අකනිටා දක්වාම දෙවිවරු දන්න හඬක් මේක. අකනිටාව දක්වාම සාදුකාර දුන්න හඬක් මේක. මේ ධම්මචක්ක දේශනාව. දසදහසක් ලෝක ධාතු සෙලවුණ පිරිතක් මේක. ධම්මචක්ක දේශනාව. ජීවිතේ වෙන්වතුනි නිතර කියන පිරිතක් කරගන්න ධම්මචක්කේ. යක්කුන්ගෙන් එතර වෙන්න නෙවෙයි. යක්කු එනවට පෙරේත එනවට තනිකමට නෙවෙයි. කුමක් පිණිසද මේ සජ්ජායනා කරන්නේ? කියන්න බලන්න. එතර වීම පිණිස. අමා නිවන පිණිස. කවදා හරි දවසක අවබෝධ වීම පිණිස. මහා නිදාන සූත්‍රයේ දේශනා කරනකොට කේමා නම් වූ රහත් තෙරණිය කේමා තෙරණිය රහත් උනේ මහා නිදාන සූත්‍රය අහද්දී. ඒකට හේතුවක් තමයි කියනවා මහා නිදාන සූත්‍රයේ දහම් කරුණු ඈ කාශ්‍යප බුද්ධ ශාසනය නිතර සජ්ජායනා කර හිටියා කියනවා. යමක් කලින් බුද්ධ ශාසනය නිතර සජ්ජායනා කළාද මේ බුද්ධ ශාසනය ඇහිනකොටම රහත් වුණා කියනවා. ඔයාලට chance දෙකක් එනවා බුදුමෙන් බණ අහන. එකක් තමයි ධාතු පරිනිර්වාණය. අනිත් එක පින් පුරාගෙන කුසල් පුරාගෙන මෝරපු ඉන්ද්‍රියෙන් නිවන් දකින්න කැමැත්තෙන් දෙවියන් අතර ඉන්න අයට සමහරවිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි සූත්‍රය මේකයි. ධම්මචක්කයයි. සමහරවිට පළවෙනි ධර්ම දේශනාවෙම මඟඵල ලබනවා. ඒකයි මේ යක්කු එලවන පෙරේතෝ එලවන එකක් නෙවෙයි මේකේ තියෙන්නේ. අනේ මට මේ සංසාරයෙන් එතර වේවා කියලා චතුරාර්ය සත්‍ය සජ්ජායනා කරන්නකො පින්වතුනි. බෝධි පූජා කවි 1000ක් කියනවට වැඩිය වටිනවා එකපාරක් ධම්මචක්කය කියන එක.